සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මගේ ජීවිතේ හරිම ලස්සන දවසක්. අද අපේ කැම්පස් එකේ දෙවන වසර අයියලා අක්කලා එකතු වෙලා පළවෙනි වසරේ අපිට පුංචි තෑග්ගක් දුන්නා. ඉතින් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මට හිතුණා. මේ වගේ යුනිව්ලොග්ස් ගොඩාක් ඉස්සරහටත් ඔයාලට බලන්න ඕන නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මුලින්ම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. මේ කොළඹතොට ඉඩෝරයට ප්‍රේමයේ අසනිසර වැටෙන අසනි වර්ෂා 2026 දෙවන වසරේ අයියලා අක්කලා වගේම අපේ තුන්වෙනි වසරේ හතරවෙනි වසරේ වගේම අපේ බැච් එකෙත් යාළුවෝ හැමෝම එකතු වෙලා සංවිධානය කරපු හරි ලස්සන වැඩක් තමයි මේක. ඉතින් මුලින්ම මේ විදිහට පළවෙනි වසරේ අපේ ළමයි පූජා නර්තනයෙන් වැඩසටහන පටන් ගත්තා. පූජා නැටුමෙන් පස්සේ දෙවැනි වසරේ අක්කලා තමයි ඔය විදිහට නර්තනයක් ඉදිරිපත් කළේ. ඔයාලා දන්නවද අසනි වර්ෂා කියන්නේ රාවණා රජතුමා තේමා කරගෙන නිර්මාණය කරපු හරි ලස්සන වැඩක්. ඒක හරිම ලස්සන කන්සෙප්ට් එකක්. මේ පටන් ගැන්මෙන්ම ඔයාලට තේරෙනවනේ කොළඹ කැම්පස් එකේ ශාස්ත්‍ර පීඨයේ අපේ කොයි තරම්නම් දක්ෂයෝ ටිකක්ද ඉන්නේ කියලා. බලන්නකො මේ ඉස්සරහා වීඩියෝස් වලින් මං කියන්නේ බොරුද කියලා. ඔයාලා දන්නවද මේ විදිහට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන් අය විතරක් නෙවෙයි පුදුම තරම් ලස්සනට සින්දු කියන්න පුළුවන් අයත් අපේ ආර්ට් ෆැකල්ටි එකේ ඉන්නවා. මේ සින්දු ටික අහලා බලන්නකෝ. ඉතින් මේ වීඩියෝස් බලපුවම ඔයාට තාම හිතෙනවද කැම්පස් ජීවිතේ මග අරගන්න? මම නම් හිතන්නේ මගේ ජීවිතේ ලස්සනම කාලේ දැන් තමයි පටන් ගත්තේ කියලා. මේ හැමෝම ලංකාවේ හොඳම රිසල්ට්ස් දාලා හොඳම රෑන්ක් දාලා කැම්පස් ආපු අය. මොකද කොළඹ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය. ඔයාටත් පුළුවන් මහන්සි වෙලා පාඩම් කරොත් මේ විශ්වවිද්‍යාලයට අනිවාර්යෙන්ම එන්න. ඉතින්
කැම්පස් එක කියන්නේ මං හැමදාම කියනවා වගේ කාලේ අපරාධ යනවා කියලා අතහරින්න ඕන දෙයක් නෙවෙයි. මේක ඔයාට ලැබෙන වරමක්. ඉතින් ඒ වරම හරි ආසාවෙන් හරි ලස්සනට බාරගන්න කියලා ඔයාලා හැමෝටම කියනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආපහු තවත් ලස්සන vlog එකකින් හම්බෙමු.